2025 මැයි මාස 18 වන දින දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීමේ නිල වාර්තාව සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඊට අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 9,77,305ක් ලෙසයි වාර්තා වන්නේ. 2024ට සාපේක්ෂව මෙය සාධනීය වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ අනුව 2025 මැයි මාස 1 වනදා සිට 18 වනදා දක්වා සංචාරකයන් 80,421ක ප්‍රමාණයක් පැමිණ ඇති බවයි නිල වාර්තාවේ සඳහන් වන්නේ. සුපුරුදු ලෙසම මෙම මාස තුලත් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනුයි. වාර්තාවට අනුව 27,036ක සංචාරකයන් ප්‍රමාණයක් මැයි මාස 18 දක්වා ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා. ඒ අනුව මැයි මාස මේ දක්වා පැමිණි මුළු සංචාරක සංඛ්‍යාවෙන් 33.6%ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 5486ද, ජර්මනියෙන් 5164ක්, චීනයෙන් 5189ක් සහ අසල්වැසි රාජ්‍යයක් වන බංගලාදේශයෙන් 3863ක සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇති බවයි අමාත්‍යාංශ වාර්තාවේ සඳහන්. එලෙසම 2025 වසරේ මේ දක්වා කාලය තුල ගතහොත් ඉන්දියාවෙන් සංචාරකයන් 1,84,095ක් පැමිණ තිබෙනවා. මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් වසරක් තුල පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය පැමිණ ඇත්තේ මෙම වර්ෂය තුලයි. තවද ඉන්දියාවට දෙවනුව රුසියාවෙන් 1,09,675ක්ද, එක්සත් රාජධානියෙන් 92,539ක් සහ ජර්මනියෙන් 67,019ක් ලෙස වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් වාර්තා වෙනවා. 2025 වර්ෂය තුල ඩොලර් බිලියන 4ක ආදායමක් සංචාරක කර්මාන්තය තුලින් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි.